අනුරාධපුර රාජධානියේ සතුරන්ගෙන් බේරෙන්න වලගම්බා රජු සැඟවුණු රහස් තැන් ලංකාව පුරාම තියෙනවා. ඒත් මේ ඝන වනා මේ යන පාර ලේසි නැහැ. අපි යන්නේ වසර 2000කටත් වඩා පැරණි ඉතිහාසයක් හොයාගෙන. මේ වනාන්තරයේ නිහඬයි. හුස්ම ගන්නා හඳ පවා ඇහෙන තරම් මේ වනාන්තරය නිහඬයි. මෙන්න බලන්න. මේ තියෙන්නේ වලගම්බා රජු තමන්ගේ සේනාව සංවිධානය කරන්න භාවිතා කළා කියලා කියන ඒ ඓතිහාසික සාක්ෂි. මේ ගල් කුළුණු දකින්නකට හිතෙනවා ඒ කාලේ මේ තැන කොයි වගේ තේජසකින් තියෙන්නේ නැතිද කියලා. එනතරම ගැමියන් පවසන විදිහට මේ අවට තවමත් රජුගේ රහස් උමම් මාර්ග සහ නිදන් වස්තු ආරක්ෂා කරන අදෘශ්‍යමාන බලවේග තියෙනවා. රාත්‍රී කාලයට මේ පැත්තෙන් අමුතු ශබ්ද ඇහෙනවා කියලා උන් කියනවා. මේ නිහඬ බව ඇතුලේ ලොකු අභිරහසක් සැඟවිලා තියෙනවා නේද? ඉතිහාසය කියන්නේ හරිම පුදුම දෙයක්. අපි අද මේ ආපු ගමන වගේම ලංකාවේ තවත් සැඟවුණු තැන් ගොඩක් තියෙනවා. පයින්ද. මේ වගේ තවත් අභිරහස් තැන් බලන්න කැමති නම් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. මම ඊළඟට යන්නේ මීටත් වඩා භයානක තැනකට.